මේ වීඩියෝ එකේ සමහරක් අයට නුසුදුසු දර්ශන වගේම කම්පනකාරී සිද්ධීන් අන්තර්ගත වෙනවා කියලා මතක තබා ගන්න. මෙන්න මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ ආජන්ටිනාවල ජැවිය කියන පුද්ගලයා. ජැවිය කියන විදිහට එයාගේ යාළුවෙක් වෙන ඇන්ටෝනියෝ ගැන එයා ගොඩක් වද වෙන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. එහෙම වෙන්නේ එයාගේ යාළුවගෙන් දවස් ගානක ඉඳන් කෝල් එකක්වත් ආපු නැති නිසායි. මේ හේතුව හින්දා මෙයා ඇන්ටෝනියෝගේ ගෙදරට යන්න තීරණය කරනවා. ඒ එයාගේ යාළුවට මොකක් හරි කරදරයක් වෙලාද කියලා බලන්න ඕනේ වුණ නිසා. ජැවිය ඇන්ටෝනියෝගේ ගෙදර දොරට තට්ටු කරන්න පටන් ගත්තත් කිසිම කෙනෙක් ප්‍රතිචාර දක්වන්නේ නම් නැහැ. ඊට පස්සේ මෙයා ඇන්ටෝනියෝගේ නම කියලා කතා කරන්න තීරණය කරනවා. ඒ පාරත් කිසිම කෙනෙක් මෙයාට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ජැවිය ඇන්ටෝනියෝගේ ගෙදර පිටිපස්සේ බිත්තිය දිගේ නැගලා දොර ගාවට යනවා. මොකක් හරි හේතුවක් නිසා ගෙදර පිටිපස්සේ දොර ඇරලා තමයි තිබ්බේ. මෙතන අමුත්තක් තේරුණ නිසා මෙයා ගෙදර විමර්ශනය කරන්න යනවා. මේ ඊළඟට වෙන දේ ඇඟේලේ වතුර කරන්න තරම් භයානක දෙයක් වෙනවා. ඔයත් මේ වීඩියෝ එක හොඳ අවධානයෙන් බලන්න. Antonio. Antonio. Hey. Toño, soy yo. ¿Está bien? Puta madre. ¡Ey! Loco! Soy Javier, boludo. Che, loco, ¿sos vos? Ya fue, boludo. Vine a ver qué onda, ¿cómo andás? ¿Estás bien? Che, loco, si sos vos salí. ¿Escuchan eso? ජැවියට මේ වෙන කිසිම දෙයක් තේරුම් යන්නේ නම් නැහැ. එයාට මේ වෙන දේවල් නිසා එයා ගොඩක් කන්ෆියුස්ඩ් වෙලා ඉන්නේ. මේත් එක්කම එයා තීරණය කරනවා ගෙදරින් එළියට ගිහින් පොලිසියට කෝල් එකක් ගන්න. එයා ගෙදරින් එළියට යන්න හදනවත් එක්ක එයාට අමුතු සද්දයක් ඇහෙන්නේ එයාගේ පිටිපස්සෙන්. මේ ඊළඟ තප්පර 30 භයානක හීනයක් වගේ හරිම කම්පනකාරී වෙනවා. ඔයා ඒක දැක්කද? ඉස්සරහා තියෙන දොර හරිම අద్භූත විදිහට ඇරෙනවත් එක්ක මොකක් හරි දිලිසෙන ඇස් දෙකක් තියෙන දෙයක් දොර උඩ තියෙන වීදුරුවෙන් එබිලා බලනවා. මෙන්න මේ දේ කැමරාවේ හොඳටම සටහන් වෙලක් තියෙනවා. ඒ වීදුරුවේ උස අඩි 7ක් විතර ඇති. මේ දේත් එක්ක ජැවිය කම්පණයට පත් වෙනවත් එක්ක මෙතනින් එළියට දුවන්න තීරණය කරනවා. එයා කියන විදිහට ඒ දේ කවුරු වුණත් මොකක් වුණත් ඒ ඉන්නේ යාගේ යාළුවා ඇන්ටෝනියෝ නෙවෙයි කියලා එයාට තේරුම් ගිහින් තියෙනවා. ජැවිය මෙතනට පොලිසියට කතා කරාට පස්සේ ඇන්ටෝනියෝ ගෙදර ඇතුළෙම අద్භූත විදිහට මිය ගිහින් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ජැවියට අරින්න බැරි වුණු දොර තිබුණු කාමරේ තමයි මෙන්න මේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ. මේක අහපු ගමන් ජැවිය ගොඩක් කඩා වැටිලා තියෙනවා. එයාගේ හොඳම යාළුවගේ මරණය වගේම එයාට කැමරාවේ එදා සටහන් වුණු දේ ගැන පැහැදිලි කිරීමක් කරගන්න බැරි වුණු නිසා මේත් එක්කම එයා ආයෙත් ඇන්ටෝනියෝගේ ගෙදර සෝදිසි කරන්න යන්නේ මේවට උත්තර හොයාගන්න ඕනේ වුණු නිසා. මෙන්න මේ විමර්ශනය එච්චර සාර්ථක විමර්ශනයක් වෙන්නේ නම් නැහැ. Esta es la pieza. Mierda.
La laucha. Un poco de escalofrío estar acá, se siente una carga un poco pesada, qué sé yo. ¡Qué mierda! La linterna. ¿Qué pasó? ¡Qué mierda! ¡Ey! ¿Quién anda ahí? Mierda. Concha de su madre. ¡Hola! ¿Qué mierda anda ahí la concha de su madre? ¡Ey! මෙන්න මේ සිද්ධියත් එක්ක ජැවියට මේ හැම දෙයක්ම විකාර වෙන්න පටන් ගන්නවා. ෂණිකයෙන්ම එයා මේ ගෙදරින් යන්න තීරණය කරනවා. එයා කියන විදිහට මේ ගෙදර ඇතුලේ මුණ කිසිම දෙයකට එයාට උත්තර දෙන්න විදියක් නැහැලු. ඔයා මේ සිද්ධිය ගැන දරන අදහස මොකක්ද? අපි හැමෝටම දැනගන්න යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න.